ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් ඒත් හරිම වැදගත් දෙයක් ගැන ආමාශ ආන්ත්‍ර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් එයාගෙම බඩවැලේ සෞඛ්‍යයට අර පෞද්ගලිකව පාවිච්චි කරනවා කියන ඔසු වර්ග 3ක් ගැන මේ විස්තරය අපිට ලැබුණේ අර ડોક્ટર සේති කියලා YouTube channel එකක් තියෙන්නේ ඒකේ වීඩියෝ එකකින්. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මොනවද මේ කියන ඔසු ඇත්තදම මොනවද මේවේ තියෙන්නේ කොහොමද යා පාවිච්චි කරන්න කියලා. ඇත්තටම හොඳ මාත්‍රිකාවක්. මොකද දැන් බඩවැලේ සෞඛ්‍ය කියන එක ගැන ලොකු කතා බහක් තියෙනවානේ. ඉතින් ස්වභාවික දේවල් පැත්තට මිනිස්සු යොමු වෙන්නේ ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් යමක් පාවිච්චි කරන්න කලින් ඒක පිටිපස්සේ තියෙන කතාව විද්‍යාව පොඩ්ඩක් තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ නේ. ඒක ඇත්ත. එහෙනම් අපි පටන් ගමු පළවෙනි එකෙන් කහ. අර වීඩියෝ එකේ කියන විදිහට කහවල තියෙන කර්කියුමන් කියන එක තමයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් බඩවැලේ තියෙන දැවිල්ල අර ප්‍රදාහය කියන්නේ ඒක ඇති කරන සමහර පාරවල් બ્લોක් කරනවා වගේ වැඩක්ලු කරන්නේ. ඔව් කර්කියුමන් කියන්නේ ප්‍රබල ප්‍රතිප්‍රදාහකයක් නේ. ඒ කියන්නේ දැවිල්ලට විරුද්ධව වැඩ කරනවා. හරියට. බඩවැල ඇතුලේ තියෙන අර අනවශ්‍ය රත්වීමක් නැත්නම් ගැටුමක් වගේ දෙයක් නිවනවා වගේ තමයි අපේ සාම්ප්‍රදායික දේවල් වලත් කහ තියෙනවනේ. දැන් විද්‍යාවනොත් ඒක තහවුරු කරනවා. හරිම සරලයි නේද පුට? අර දොස්තර මහත්මයා නම් කිව්වේ උදේට හදන ඔම්ලට් එකටලු චුට්ටක් දාගන්නේ. ඔව් ඒ වගේ පොඩි ප්‍රමාණයක් වුණත් ඇති වෙන්න පුරුවන් එදිනදා භාවිතයට. හරි. එතකොට දෙවැනි එක මුරුංගා. මේක ගැන කියද්දි නම් අර මූලාශ්‍රයේ තිබ්බා ගොඩක් දේවල්. පොලිෆීනෝල්, ෆ්ලේවනොයිඩ්, අයිසෝ මොකද අර අයිසෝතියෝසයනේට්. ඕක. ඒ වගේ සංයෝග ගොඩක්ලු. ඉතින් මේවා එකතු වෙලා බඩවැලේ දැවිල්ල අඩු කරන එක විතරක් නෙවෙයි අක්මාවටයි බඩවැලේ ඉන්න හොද බැක්ටීරියා වලටයි සපෝට් එකක් දෙනවා කියලායි කිව්වේ. ඒක තමයි මුරුංගාවල තියෙන විශේෂත්වය. ඒක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් වගේ වැඩක්. ඒ කියන්නේ බහුවිධ ප්‍රතිලාභ තියුණා. එක පැත්තකින් දැවිල්ල පාලනය කරනවා, අනික් පැත්තෙන් අක්මාවට උදව් කරනවා. ඒ මදිවට අර බඩවැලේ ඉන්න ක්ෂුද්‍ර ජීවි, ඒ කියන්නේ බැක්ටීරියා, එයාලගේ සමබරතාවය හදන්නත් උදව් කරනවා. ස්වභාවික දේවල් වල ඒ වගේ සංකීර්ණ වැඩ තියෙනවා කියන එකනේ එතකොට පේන්නේ. අර වීඩියෝ එකේ කිව්වේ එයා හවසට හදන්න ස්මූති එකටලු මුරුංගා කුඩු ටිකක් එකතු කරගන්නේ. ඒකත් ලේසි ක්‍රමයක් නේ. හරි. තුන්වෙනි එක තමයි මාදුරු ඇට. මේක ගැන නම් කිව්වේ රෑ කෑමට පස්සේ අර තේ හැන්දක් විතර කටේ දාලා හපනවා කියලයි. හැබැයි ඇයි එහෙම කරන්නේ කියලා ඒකට හේතුව නම් අර වීඩියෝ එකේ පැහැදිලිව තිබ්බේ නෑ. ඒත් ඉතින් ඒකත් බඩවැලේ සෞඛ්‍යයට සම්බන්ධ කරලායි තිබුණේ. මාදුරු කියන්නේ ඉතින් අපි කවුරුත් වගේ දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් ආහාර දිරවීම පහසු කරන්න තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට ඉන්දියාවේ හිමත් කෑමට පස්සේ දෙනවා. ඉතින් හිතන්න පුළුවන් අර කෑමෙන් පස්සේ බඩේ ඇති වෙන අර බරගතිය සමහර විට පොඩි අපහසුතා හිමේ අඩු කරගන්න වෙන්නේ නැති. ඒක වෙන්න පුරුවන් මූලාශ්‍රය නැතත් ඒක තමයි ගොඩක් දුරට හිතන්න තියෙන දේ. පොදු දැනුම අනුව ඒක වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය තුන තමයි අපි අද කතා කළේ කහ, මුරුංගා සහ මාදුරු ඇට. විශේෂයෙන්ම අර ආමාශය ආන්ත්‍ර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා තමන්ගේ සෞඛ්‍යයට මේවා පාවිච්චි කරන විදිහ ගැන තිබුණු තොරතුරු එක්ක. බැලුබැලමඩි නම් සරල ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් වගේ. ඒක ඇත්ත. හැබැයි මෙතෙන්දී පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තියෙනවා. මේ අපි කතා කළේ එක වෛද්‍යවරයෙක්. එයාගේ පෞද්ගලික අත්දැකීම සහ පුරුද්දක් ගැනනේ. ඒක හැමෝටම එක වගේ හරියයිද කියන්න බෑ. එක එක්කෙනාගේ ශරීර වෙනස්නේ. එතකොට කෙනෙක් මොනෝහරි දෙයක් විශේෂයෙන්ම සෞඛ්‍යයට සම්බන්ධ දෙයක් අලුතෙන් පටන් ගන්න කලින් තමන්ගේම දොස්තර කෙනෙක් එක්ක කතා කරලා තමන්ට ගැළපෙන දේ මොකක්ද කියලා හරියටම අහගන්න එක කොච්චර වැදගත්ද කියන එකත් නිකමට හිතන්න වටිනව නේද?